SP වීරසේකරයි තිසේරයි ඔය නාගාමුල්ල ගාවට එක්කන් ගිහලා එදත් මට සෑහෙන්න මේවා කරා. එලා එදත් මාවරය 9ට විතර යවුවා. යවලක උඹ හෙට එනකොට හරි මේක හදාගෙන වරෙන්. ඊට පස්සේ මම හැම උඹ දැන් මොනවද ඉල්ලන්නේ? දැන් උඹට ප්‍රශ්න තියෙනවනේ. හරි උඹ ලියුමක් ලියපන් පොලිස්පතිට අපි උඹට කොළඹට ගන්නම්. අර උඹව SP කරන්නම්. මම කිව්වා හරි. මම 2012 වර්ෂයේ ආරඑම්පිට පොලිසිය අපරාධ අංශයේ ස්ථානාධිපති වශයෙන් සේවය කළා. ඒ සේවය කරන කාලය තුල තමයි මෙම සිදුවීම සිද්ධ වුණේ. පොලිස් ස්ථානයෙන් දැනුම් දුන්නා මට මෙහෙම සිද්ධියක් තියෙනවා කියලා. මම ඒ වෙලේම එතනට ඇවිල්ලා මාගේ පරීක්ෂණ ආරම්භ කරා. ඒ පරීක්ෂණ ආරම්භ කිරීමට පෙර මගේ උසස් නිලධාරීන්ටත් දැනුම් දීලා තමයි මම මේ පරීක්ෂණ ආරම්භ කරේ. මහේස්ත්‍රාත්තුමා ගෙන්නලා රස පරීක්ෂක ගෙන්නලා මම දෙයක්ම කරා. අභාවප්‍රාප්ත පුද්ගලයා අවසන් වරට හිටියේ කොහෙද මොනවාද කරේ? එහෙම මම ඒ හොයාගෙන යනකොට මට තොරතුරු ලැබුණා. අවසන් වරට ඇන්ඩර්සන් ෆ්ලැට් එකේ F5 කියන නිවසේ තමයි මියගිය තැනත්තා තව යාළුවෝ දෙන්නෙකුත් මත්පැන් පානය කරලා තිබ්බේ. රාය 11:45 විතර වෙනකන් ඒ ගෙදර තාජුඩීන් සහ යාළුවෝ දෙන්න. ඕල් ඩෙරක් වර්ගයේ අරක්කු බෝතල් දෙකක් බීලා තිබ්බා. ඒ බෝතල් ඔක්කොම ඒකට ඒ බයිට් එකට කෑවේ මඤ්ඤොක්ක වැදපුවා. ඒ පැකට් පවා මම නඩු භාණ්ඩ වශයෙන් අරන් තියෙනවා. ඊට පස්සේ ඒ යාළුවොත් එක්ක ගිය මාර්ගයේ ගිහිල්ලා ඒවෙත් මගේ සටහන් දාලා මගේ සටහන් වල මේකේ ඇත්ත නැත්ත හරියටම තියෙනවා. එදාට ඉස්සෙල්ලා දවස් 7ක් ආපස්සට මේ ගෙදර තමයි අරක්කු බීලා තියෙන්නේ. අරක්කු බෝතල් 7ක් නැත්නම් 8ක් මම නඩු භාණ්ඩ වශයෙන් අරන් තියෙනවා. මේවා මෙච්චර කල් මාධ්‍යය ගියේ නැහැ. අන්තිමේදී මේ පරීක්ෂණ අවසන් කරලා ඔක්කොම කරලා මම 2015 හිටියේ යාපනයේ නෙල්ලියඩි පොලිසියේ ස්ථානාධිපති වශයෙන්. ඒ ඉන්නකොට මට CID එකෙන් සරන්වරෙක් කතා කරලා කිව්වා සර් මට කට උත්තරයක් ගන්න ඕනේ මෙන්න මේ සිද්ධිය සම්බන්ධයෙන්. දැන් දන්නවනේ මේක ලොකුවට ගිහිල්ලා තියෙන්නේ පොඩ්ඩක් එන්න කියලා. ඒතකොට මම ස්ථානාධිපතිවරයෙක් වශයෙන් මට එහෙම එන්න බෑ. මම කිව්වා මට ලිඛිතව එවන්න දුරකථන පණිවිඩයක්. ඒතකොට මම එන්නම් කියලා. ඒ අනුව පළවෙනි ප්‍රකාශය ලබා ගැනීම පටන් ගත්තා. ඕම කරලා මගෙන් 15 සතක් පමණ මගෙන් ප්‍රකාශ ලබා ගත්තා. මේ ප්‍රකාශ ලබා ගැනීමට මම යාපනයේ ඉඳන් එන්න ඕනේ. ඒතකොට මගේ ස්ථානේ වාර දීලා එන්න කවුරුත් නැහැ. මම නයිට් මේල් එකේ නගිනවා උදේට CID එකට යනවා ආයෙ රැට යනවා යාපනයේ. එහෙම ගිහිල්ලා ඉතින් මේගොල්ලන් දවස් 3-4 යනකොට මට මොනවද මේගොල්ලන් කිව්වේ අපිට අවශ්‍ය වෙන්නේ වෙන මොකුත් නෙමෙයි. නාමල් රාජපක්ෂගේ ගෝඨාභය රාජපක්ෂගේ නම්. ඔබට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ පරීක්ෂණය කරගෙන යද්දී දුරකථනයෙන් මට කතා කරලා කිව්වා මේක යට ගහන්න කියලා. ඇත්තටම මට එහෙම දෙයක් කරන්න කිසිම උපදේශක්වත් කිසිම දෙයක් ලැබලා නැහැ. මෙහෙම කරලා අන්තිමට ශානි අබේසේකර කියන පුද්ගලයා දුරකථනයෙන් මම සම්බන්ධ කරගත්ත තවත් අපේ හිතවතෙක් මාර්ගේ. කරගෙන මට එන්න කිව්වා බොරල්ල කනත්ත ගාවට. ඇවිල්ලා මට කිව්වා එයාගේ කාර් එක පස්සෙන් මට එන්න කියලා. ඒ කාර් එකේ පස්සෙන් මම ගියා. ගිහලා කොහෙද නතර කරේ? පදනම් ආයතනය ගාවින් නතර කරේ. නතර කරලා මට කිව්වා එයා කාර් එකට නගින්න කියලා. දැන් මේ අත්අඩංගුවට ගන්න දවස් 4කට 5කට ඉස්සෙල්ලා. කියලා මට මොනවද කිව්වේ? යකෝ උඹ මොඩෙක් වෙන්න එපා කිව්වා. උඹ ASP කරන්නම් කිව්වා. උඹට කැනඩාවේ පදිංචිය දෙන්නම් කිව්වා. උඹට මේ නම් දෙක කියලා දාපන්. උඹ ඉන්න තත්ත්වය මම දන්නවා කිව්වා. අපි සල්ලිත් දෙන්නම් කිව්වා. එක හෙලා මම ඒක ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කළා ඊට පස්සේ නෙමෙයි ඊට පහුවෙන්දත් මාව CID එකට ගෙන්නුවා. ගෙන්නලා මේගොල්ලන් කරන වැඩේ එකම දේ මිනිස්සුන් රස්තියාදු කරන එක. උදේ ගෙන්නනවා. ඒගොල්ලන් නාලා කාලා ළමයි බස්සලා ඔක්කොම එනකම් අපි ඉන්න ඕනේ. ඒතකොට රෑ 9ට විතර ආයෙ ඇවිල්ලා කියනවා මේමයි අයි උඹ කිව්වේ නැත්තේ මේමයි කියලා. හැලපයි ප්ලේන්ටිත් කණ්ඩ දෙනවා ශානිය අපේසේකර. එහෙම කියලා අන්තිම දවස් දෙකේදී ඒකේ හිටිය ASP මහත්තයෙක් වීරසේකර කියලා. ASP වීරසේකරයි ශානි අබේසේකරයි ASP තිසේරයි. මාව එක්කන් ගියා ඩිරෙක්ටර් CID නාගාමුල්ල. ඒ නාගාමුල්ල කියන්නේ මගේ හිටපු OIC ජනාධිපති ආරක්ෂක අංශය. මම චන්ද්‍රිකා බණ්ඩාරනායකතුමිය ගාව ඉන්න කාලේ. මුටු පොලේ ගහලා කකුල් පල්ලෙහාට ගහලා කිව්වා "ඔබ මේක කියන්න ඕනේ කිව්වේ නැත්තම් වැඩක් නැහැ" කියලා. ඔබ දන්නවනේ මගේ හැටි මම උඹලත් එක්ක ඒ කාලේ කොහොමද හිටියේ කියලා. මං කිව්වා මට කියන්න බෑ. මට නොකරපු දෙයක් මම ඇත්තටම කියනවනම් මම රාජපක්ෂලා තියා දේශපාලනය කළා නැහැ. මම අවුරුදු 19ම පොලිස් පරීක්ෂකවරයෙක්. නමුත් ශානි අබේසේකරයි ASP වීරසේකරයි තිසේරයි ඔය නාගාමුල්ල ගාවට එක්කන් ගිහලා එදත් මට සෑහෙන්න මේවා කරා. කියලා එදත් මාවරය 9ට විතර යවුවා. යවලක උඹ හෙට එනකොට හරි මේක හදාගෙන වරෙන්. ඊට පස්සේ මම හැම උඹ දැන් මොනවද ඉල්ලන්නේ? දැන් උඹට ප්‍රශ්න තියෙනවනේ. හරි උඹ ලියුමක් ලියපන් පොලිස්පතිට අපි උඹට කොළඹට ගන්නම්. අර උඹව ASP කරන්නම්. මම කිව්වා හරි මටම ස්ථාන මාරුව දෙන්න කියලා මම ලියුමක් දුන්නා. දුන්නා මාව කොටේන පොලිසියට ගෙන්නුවා. ඒ ගෙන්නලා දවස් 2යි උඹ අපි කියන විදිහට වැඩ කරන්නේ නැහැ. අපිට කරන්න දෙයක් නැහැ කියලා මාව අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන අවුරුද්දකට ආසන්න කාලයක් වැලිකඩ CRP වන්දනාගාරේ තියාගත්තා. ඒ අතරතුර කාලේ උසාවි නියෝග අරගෙන මට ඇවිල්ලා කිව්වේ මොකද්ද? මේක කියපන් කියලා උඹ නිදහස් වෙන්න. උඹ මේක කිව්වොත් උඹට සෑහෙන්න මේකක් තියෙනවා. උඹට පදිංචිය හම්බ වෙනවා. උඹේ ළමයිට මේකක් හම්බ වෙනවා. ඒ වෙනකොට ශානි අබේසේකරලා මගේ පවුලේ වටපිටාව ගැන ඔක්කොම දන්නවා. මගේ සහෝදරියගේ මහත්තයාත් මැරලා අපි ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන් කියලා. ඉතින් එහෙම වෙලාවේදී මට මේ ශානි අබේසේකරයි ASP වීරසේකරයි නාගාමුල්ලයි දුන්න වදේ මට ඔබතුමාලාට කියලා නිම කරන්න බෑ. මේ මිනිස්සු සම්පූර්ණ බොරු කරේ. මාධ්‍යෙන් ගියා. දැන් මම රිමාන්ඩ් එකේ ඉන්නකොට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මට කෝල් 45ක් ඇවිල්ලා කියලා. ඒතකොට කොහොම මේවා? අපි අහන්නේ මේ කෝල් 45 ආවනම් අධිකරණයෙන් කොහොම මේවා ඉල්ලන? අධිකරණයටත් මේකල බොරු කරලා තියෙන්නේ. අද වෙනතුරු කිසි දෙයක් නැහැ. මට ළමයි දෙන්නෙක් ඉන්නේ. මේ ළමයිට ඉස්කෝලේ යන්න බැරුව. ශානි අබේසේකර මට කිව්වා මාව අත්අඩංගුවට ගන්නකොට හැබැයි සුමිත් ඔබ කොයි වෙලාවත් මගේ ළමයිට දෙස් ඉල්ලන්න එපා කිව්වා. මම ඒ වෙලේ මං හිතින් කියාගත්තා මම දෙස් ඉල්ලන්නේ නැහැ. දික්ට ධම්මවේදිනී කර්මය කියන එක අනිවාර්යෙන් පරිසම් දෙනවා. රංජන් රාමනායක නළුවා මගේ නෑදෑයන්ට කතා කරලා සෑහෙන්න මේවා කරා. මෙහෙම කියන්න මම සුමිත්ව ගිහිල්ලා හම්බෙන්නම් කියලා. මේවා ඔක්කොම මට ඔයාලට පෙන්නන්න පුළුවන් මගේ ටෙලිෆෝන් මේ අපේ ටෙලිෆෝන් විශ්ලේෂණ වාර්තා ගත්තා නම්. ශානි අබේසේකරේ ගෙදර ටෙලිෆෝන් නම්බරේ හෑන්ඩ් ෆෝන් එකයි ওই ටික ගත්තා නම් මේවා ඔක්කොම හොයාගන්න පුළුවන්. මට පැහැදිලිව කියන්න ඕනේ මම එදා ওই ශානි අබේසේකරයි නාගාමුල්ලයි තිසේරයි වීරසේකරයි කියන දේ කරා නම් මටත් වෙන්නේ නිශාන්ත වගේ අද රටින් යන්න. CID එකේ නිලධාරීන්ම අල්ලාස් ලබාගෙන මේවා කරගෙන අද රටින් පැන්නා. පොලිස් කමිෂන් සභාවෙන් 2017 4/20 වෙනිදා පොලිස්
පොලිස්පතිට යවලා තිනවා මං ගැන වාර්තාවක් කියලා. පොලිස්පතිගෙන් මේ වෙනකම් පොලිස් කමිෂන් එකට වාර්තාව යවන්නේ නැහැ පොලිස්පති. ඔන්න පොලිස් දෙපාර්තමේන්තුවේ තත්ත්වය. ඊට පස්සේ මේක අහන්න මම ගියා පොලිස්පති හම්බ වෙයි. පොලිස්පති මොකද්ද කිව්වේ? සුමිත් ඔය අපිට ඕන විදිහට වැඩේ කරේ නෑනේ. මට රස්සාව දෙන්න බෑ කිව්වා. ශ්‍රී ලංකා මානව කොමිසම හිමිකම්ස් කොමිසම සමාජයට පැමිණිල්ලක් කළා. අද වෙනතුරු ඒකේ විභාගයක් කරා. ඔන්න ඒ කාලේ තිබ්බ පාලනය. ඊටාම කනගාටුයි. මම ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාට කියලාන්නේ මේ ශානි අබේසේ කරලා කරපු දේවල් වලට වහාම කොමිෂනක් පත් කරලා විභාග කරන්න. මට තියෙන එකම මේක ඒකයි. අද වෙනතුරු මාධ්‍යවල ගිහිල්ලා නෑ නේද? තාජුදීන් මේ අරක්කු බෝතල් දෙකක් බීලා ගිහිල්ලා පුණා කියලා. එක පත්තරයකවත් නැහැ. එක මාධ්‍යයකවත් නැහැ.